හෙලෝ යාළුවනේ නෝනා රසම රස කෑමක් හදන අපි යන්නේ මොකද්ද හදන්නේ කියලා බලන්න. ඉතින් මම ආසම කෑමක් තමයි ඉතින් නෝනා හදන්න යන්නේ. අපි බලමු මොනවද එයා හදන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. මේ දවස්වල ඉතින් පොඩි vlogs තමයි අරගෙන එන්නේ. වැස්සත් එක්ක හේනේ වීඩියෝ අරගෙන එන්න. වැස්සොත් හේනේ වීඩියෝ අරන් එන්න. මේ පැත්තට වහින්න තියෙනවා හේනේ වීඩියෝ අරගෙන එන්න විදියක් නැහැ. ඉස්සරහට අරන් එන්න. දැන් අපි බලමු නෝනා මට මොනවද අද රැට කන්න හදන්නේ කියලා. මේ විදිහට බලා ගන්න පුළුවන් පීකුදු තියනවා පීකුදු ටික හොදන ගමන් තියෙන්නේ නෝනා. ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? තාම ඉතින් ලැජ්ජා පේනවා. ඉතින් කතා කරගන්න බෑ. ඉතින් මම වගේ කැමරා එකකට මුණ දීලා කතා කරගන්න අපි බලමු අපි ඉස්සරහට නෝනා කතා කරයිද කියලා. ඉතින් වීඩියෝ එක හොඳටම කළු වෙලානේ. වීඩියෝ එක නෙමෙයි මම හොඳටම කළු වෙලා අවුගෙන ඉන්නේ. ඉතින් ඒක අරන් යන්න ඕනේ. ඉතින් මම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් පීකුදු මම කණ්ඩ ආසම කෑමක් තමයි තියෙන්නේ පීකුදු කියන්නේ. අපි බලමු. ඉතින් අපි මේක තෙල් දාලා හදනවද නැද්ද කියලා බලන්න ඕන. මේ විදිහට අපිට නයිමි මම කඩන් ආපු නයිමි රිස් තියෙනවා. නූ තියෙනවා. මේක බලා ගන්න පුළුවන්. ඉතින් මොකක් හරි ලිපෙත් තියලා තියෙනවා. අල තෙල් දාන්න යන්නේ. අම්මත් ඒ ඇස්සේ මොකක් හරි වැඩ. හොඳට පිමින්න. ඉතින් මොනවද කියන්න තියෙන්නේ දැන් පෞල් ජීවිතය ගැන? මොකද්ද? කොයි වෙලාවෙ මැරෙන්නේ කියලා. කොයි වෙලාවෙ මැරෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ යාළුවනේ. ඒ තරම් එපා වෙලාවලු තියෙන පෞල් ජීවිතේ. ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම තමයි යන්නේ. කුස්සිය වැඩේට ගෙනල්ලා ඉන්නේ ලේලි. අවුලක් නැහනේ. මම ආතල් එකේ ඉන්න ඉතින් මේ දවස් ටිකේ. මේ විදිහට තමයි අපේ වත්තේ හැම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මම කලින් වීඩියෝ එකක් අරගෙන ආවා. මට ඒක අප්ලෝඩ් කරන්න බැරි වුණා. බලමු. වීඩියෝ ගොඩක් තියෙනවා ඉතින් දාන්න. මේ කරපිංච එක කොහොමද සයිස් එක? හරි අපි යන් ආයේ. හරි ඉතින් channel එකයි page එකයි follow කරලා set වෙන්න. අදට ගිහින් එන්න. ජය වේවා.